බොහොම ස්තුතියි. මම ඔයගලට ඉස්සෙල්ලා වීඩියෝ එකක් ගෙනාවා මේ මට්ටම් කැපීම පිළිබඳව මුලින්ම මම වීඩියෝ එකක් ගෙනාවා. ඒ වීඩියෝ එකෙන් පස්සේ මේ ෆීල්ඩ් එකේ මට්ටම් කපලා දැන් සාමාන්‍යයෙන් මාස එකමාරක් විතර වගේ වෙනවා මේ දැන් තියෙන තත්ත්වය. බලන්න. ගොඩක් කට්ටියගේ එක එක අදහස් තිබ්බා. එක එක කරන ක්‍රම වැරදි. මම කිව්වේ මගේ ක්‍රමය. දැන් මගේ ක්‍රමයට මම මේ කරලා තියෙන විදිහට 99% සාර්ථකයි. ඇත්තටම මොකද්ද සාර්ථකත්වය කියන එක තේරුම් ගන්න ඕනේ පොතේ ක්‍රමේවත් නෙමෙයි කවුරුවත් කියන දේවත් නෙමෙයි ඇත්තටම අපි අපේ අත්දැකීමෙන් අපි කරන දේවල් මේ අපි අත්දැකීමෙන් අපි කොහොම සාමාන්‍යයෙන් වගාවන් නඩත්තු කරන්න කියන එක අපිට ඇත්තටම හොඳට අත්දැකීම තියෙන්න ඕනේ ඒක තමන් කරලා උරු වෙලා ඊට පස්සේ තමයි ඒ අත්දැකීම තව කෙනෙකුට කියන්න ඕනේ දැක්ක පළියට මම මෙහෙමයි කියලා මෙහෙමයි අතන කළේ මේ ඒක වැදගත් වෙන්නේ නැහැ අපිට සාර්ථක ක්‍රමයක් බලන්න දැන් මේක සාමාන්‍යයෙන් අවුරුද්දයි මාස 8ක් යන්න ඉස්සෙල්ලා මම මේ තත්ත්වයට ගෙනාවේ මේක මාස 8යි අවුරුදු 2 යන්න ඉස්සෙල්ලා මේක සාමාන්‍යයෙන් වහනවා කවර් කරනවා හොඳට ආය නියම තත්ත්වේ වගාවක් විදිහට ගන්නවා මේක තමයි ඇත්තටම වෙන්න ඕනේ මේක ඇත්තටම වෙන්න කරන්න පුළුවන් නම් අපිට පුළුවන් නියම සාර්ථක තේ වගාවක් ඉදිරියට කරගෙන යන්න. නැත්තම් වෙන්නේ අපිට බොරුවට මේව කළා ගස් පඳුරු හදාගන්න නැතුව ගස් කවර් කරගන්න නැතුව නිකම් වයින් ග්ලාස් වගේ නිකන් ගස් හදාගෙන බොරුවට අපරාධේ මේ ඉඩමේ තියෙන තේ ගසෙන් සම්පූර්ණ ප්‍රයෝජනයක් ගන්න නැහැ. භූමියේ සම්පූර්ණ ප්‍රයෝජනයක් ගන්න නැහැ. වැඩි හරියක් කට්ටිය කියන්නේ අපිට අක්කරයකට මෙච්චර ප්‍රමාණය දළු වෙන්න කියලා. මම කියන්නේ ගොඩාක්ම දැන් අපේ සාමාන්‍ය ඇවරේජ් එක අපි ජෙනරල් ඇවරේජ් එකක් විදිහට අපි කරනකොට අපිට සාමාන්‍යයෙන් අක්කරයකින් කිලෝ 500ක් 600ක් තමයි අපි වැඩි හරියක් ටාගට් කරන්නේ. හැබැයි පොඩි විදිහට කරනවා නම් සාමාන්‍යයෙන් අඩි අක්කර භාගය අක්කරය වගේ කරනවා නම් අපි ඔක 700 800ට ගිහ හැකි. අන්න ඒ තත්ත්වයට යන එක තමයි වැදගත් වෙන්නේ. නැතුව අපිට වැඩිම ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ එක ගහකින් අපි කීයද බලාපොරොත්තු වෙන්නේ. මේක එක ගහකින් අපි බලාපොරොත්තු වෙන්නේ කොච්චර ප්‍රමාණයක්ද අපි කියමුකෝ සාමාන්‍යයෙන් මේක ගහකින් අපි මාසෙකට ග්‍රෑම් 150ක් අඩුවේ කියලා 100ක් ඇඩුවොත් එහෙම ග්‍රෑම් 100යි ග්‍රෑම් 100ක් කියන්නේ මොකද මේක ගහකින් මාසෙකට ග්‍රෑම් 100යි ග්‍රෑම් 100යි කියන්නේ සාමාන්‍යයෙන් මේ වගේ දළු ග්‍රෑම් 100ක් ඇඩුවොත් කිලෝ 500ක් මාසෙකට අක්කරයකට ගස් 5000යි අපි 5000ක් තිබ්බොත් 4500ක් තිබ්බොත් 450යි අපි ග්‍රෑම් 150ක් ඇඩුවොත් මේ කෙලින්ම 750කට යන්න පුළුවන්. ග්‍රෑම් 150යි. ග්‍රෑම් 150 කියන්නේ අපි මාසෙට ග්‍රෑම් 150යි කඩන්න කියන්නේ. ග්‍රෑම් 150යි. එතකොට එක මාසෙකට දළු රවුන්ඩ් 4ක් යනවා නම් 150 බෙදීම 4. ඕක තමයි ඇත්තම තත්ත්වය. නැතුව මේකේ ලොකු දේවල් අපිට කියන්න අවශ්‍යතාවයක් නැහැ. ලොකු දේවල් නැහැ. තියෙන සරල දේවල්. ඇත්තටම මේ වගාවේ කරන්න තියෙන දේවල් හරියට කළා නම් අපිට මේ වගේ සාර්ථක වගාවක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. නැතුව අපි නිකන් අසාර්ථකව කළා අපි වියදම් කරන සල්ලිත් අපරාධේ ඊට පස්සේ නැතුනොත් අපේ ශ්‍රමයත් අපරාධේ. ඉතින් සමහර තැන්වල තියෙන සමහර පොඩි දේවල් අපි නිවැරදි කරගන්න ඕනේ. කාගෙන් හරි දැනුමක් ගන්න තියෙනවා නම් මම කියන්නේ කාගෙන් හරි දැනුමක් ගන්න තියෙනවා නම් මේ වගාවේ හරියට ඒ වගාවේ දැනුම ගන්න. දැනුම තමයි අපිට වැදගත් වෙන්නේ. ඒ දැනුමත් එක්ක තමයි අපිට නියම වගාවක් ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නේ. මේකේ දැන් තව ඊළඟ සැරේදී මම මේක දළු කරන්න පත්තර ගන්නවා තව මාසයක් විතර වගේ යනකොට මාසයකමාරක් විතර වගේ යනකොට ඒතර අපිට පුළුවන් මේක ගානට යා කරගන්න. ඊට පස්සේ අපි මේක කරන්නේ අපි මේකේ මට්ටම යා කරනවා. ඒ කියන්නේ ගහෙන් ගහට තියෙන දළු ටික කඩන්න මට්ටම හරියට යා කරගන්න ඕනේ. ඒ යා කරගන්න අපි මේක සමහරලාට නූල් දාලා හරි නැත්නම් මට්ටම් ලී දාලා උඩ අපි ලෙවල් කරනවා. ඒ ලෙවල් කරන විදිය අපි සමහරලාට 20ට ලෙවල් කරනවා. 20ට ලෙවල් කළා ඊට පස්සේ දළු ගන්නවා. සමහර කට්ටියක උස වැඩි. උස කියන එක මම දකින්නේ අවුරුද්දකට අපි ගහ උස්සන්නේ අඟල් 4යි හෝ 5යි නැත්නම් අඟල් 6යි. ඒ කියන්නේ අඟල් 6ක් ඉස්සුවත් අවුරුදු දෙකකදී අඟල් 12යි. එතකොට අඟල් 12ක් කියන්නේ
සාමාන්‍යයෙන් අඩියයි කියන්නේ දැන් සාමාන්‍යයෙන් අඟල් 24 කියන්නේ අඩි 2යි නම් අඩි 3යි. අඩි 3යි 3මාරයි අඩි 4 වෙනකන් දළු කඩන්න පුළුවන් සාමාන්‍යයෙන්. අපි සාමාන්‍ය මේක අවුරුදු 3මාර අවුරුදු 4 වෙනකොට 4ට කප්පාදුව කරනවා. ඒකින්ද මම කියන්න පුළුවන් තරම් මේ විදිහට සාර්ථකව වගාව අපි කරගෙන යන්න ඕනේ. ඒක තමන්ගේ අත්දැකීමෙන් කරන එක තමයි මම දකින්නේ බොහොම හොඳ. අවශ්‍ය උපදෙස් ගන්න අවශ්‍ය වුණොත් කතා කරන්න. බොහොමත් ස්තුතියි. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.